Hello everyone, welcome back to my YouTube channel Pinky's Life. ඔක්කොලාම හොඳින් ඉන්නවද කියලා හිතනවා. ඉතින් අද vlog එකෙන් අරන් එන්නේ a day in my life vlog එකක්. අද ඇත්තටම ඉරිදා දවසක් අද අපිට සයික්ලෝන් එකක් එනවා කියලා තිබ්බා. ඉතින් මුළු දවසම හොඳටම වැස්සා. ඒකින්ද ඉතින් මම හිතුවා අලුත් අවුරුද්දට ලෑස්ති වෙන්නම්. මොකද මේ පාර අලුත් අවුරුද්ද වැටෙන්නේ සතිය දවසකනේ. ඉතින් ඒකින්ද වැඩ ටික කරගන්න වෙන්නේ වීකෙන්ඩ් එකේ හින්දා මම හිතුවා කුකීස් එදා හදපුවා ඉවර වෙච්ච හින්දා ආයෙත් කුකීස් ටිකකුත් බදලා කේක් එකක් එහෙම හදන්නම් කියලා. ඉතින් ඔක්කොම කලින් මම පටන් ගත්තේ දවල් කෑම හදලා. ඉතින් මේ වගේ වෙදර් එකකට අනිවාර්යෙන්ම ඉතින් කන්න ආස හිතෙන දෙයක් තමයි මම හැදුවේ පොල් රොටි, බ්ලැක් පෝක් curry, පරිප්පුයි පොල් සම්බෝල තමයි හදාගත්තේ. කේක් එකක් හදන්න යන්නේ. කොකිස්ත් එදා හදපුවා මදි හින්දා අපි කොකිස් ටිකකුත් හදන්න යන්නේ. ඉතින් බලමු hopefully මගේ කේක් එක හොඳට එයි කියලා හිතනවා. හැම අවුරුද්දකට මම normally හදන්නේ ගෙදර බටර් කේක් එකයි නැත්නම් chocolate කේක් එක. ඇත්තට මම හදන්න දන්නේ බටර් කේක් එකයි chocolate කේක් එකයි විතරයි. මොකද බේකින් කියන එක මට චුට්ටක් හරි අමාරු දෙයක්. මොකද normally බේක් කරනකොට ඒකේ හරි measurements ගන්න ඕනේ. oven එක හරියට switch on කරන්න ඕනේ. ඒ measurements වලට අනුව. ඉතින් ඒකින්ද ටිකක් complicated වැඩි දෙයක් මට බේකින් කියන එක. but මම හිතුවා අද try එකක් දෙන්නම් කියලා. ඉතින් අද වෙනසකටත් එක්ක මම හිතුවා marble cake එකක් හදන්නම් කියලා. මම මීට කලින් marble cakes හදලා නැහැ. ඉතින් මම මේ වැඩ ටික කරන්න කලින් TikTok එකේ YouTube videos බැලුවා marble cake එකක් හදන්නේ කොහොමද කියලා. එහෙම බලලා තමයි මම ඉස්සලාම කේක් එක හදන්න පටන් ගත්තේ. first time හදන හින්දායි අනිත් එක අලුත් අවුරුද්දට අපි දෙන්න විතරයි කේක් කන්න ඉන්නේ ගෙදර. කවුරුත් නැති හින්දා ඉතින් අපි හිතුවා ඉස්සලාම චූටියට පොඩි කේක් එකක් හදමු කියලා. ඒකින්ද ඉතින් බිත්තර 4ක් වගේ යූස් කරලා පිටි ග්‍රෑම් 250ක් සීනි ග්‍රෑම් 200ක් සාමාන්‍ය normal කේක් එකක් හදන විදියට තමයි කේක් එක හදන්න ස්ටාර්ට් කරේ. හැබැයි වීඩියෝ එකේ අන්තිම වෙද්දී නම් මට හිතෙනවා ඒ කේක් එකේ මම එක්ක මගේ කේක් ට්‍රේ එක ලොකු වැඩි. ඒකින්ද මට හිතුණා කේක් එකේ උස ප්‍රමාණය අඩුද කියලා. නැත්තම් මට හිතුණා අපරාධ කිලෝ එකක් වෙන්නම හැමදේම දාන්නත් තිබ්බා කියලා හිතුණ පස්සේ. but it's okay. I think first time හින්දා ඉතින් මම චූටියට හැදුවා වැරදුනොත් අපරාධනේ කියලා. ඊට පස්සේ normal cake එකට use කරනවා වගේ මම vanilla දැම්මා මෙතනදී. ඊට පස්සේ මම කවදාවත්ම use කරලා නැති ingredient එකක් use කරා. ඒ තමයි milk maid. මම videos ගොඩක දැක්කා ගොඩාක් කට්ටිය butter cake වලට milk maid දානවා. ඉතින් මම හිතුවා මමත් මගේ cake එකට milk maid චුට්ටක් දාගන්න කියලා. ඒගොල්ලන් recommend කරලා තිබ්බේ 150 grams වගේ. but මට එහෙම measure කරගන්න තේරෙන්නේ නැති හින්දා මට හිතුණ ප්‍රමාණයට මේ ඇති වෙයි කියලා හිතන ප්‍රමාණයට milk maid දැම්මා. ඇත්තටම it's one of the best decisions. කේක් එක මාර රහ milk maid දැම්මට පස්සේ මම දන්නවා ඒක ටිකක් sweet වැඩි වෙයි කියලා හිතුණා. ඒ වුණාට මගේ කේක් එක මම try කරද්දී ඇත්තටම මාර normal taste එකක් තිබ්බේ. එහෙම ගොඩාක් sweet උත් නැහැ. කොහොමද පළවෙනි කොකිසද? කොපන පාට ටික වැඩි. මේ පැත්තේ කොකිස්, මේ පැත්තේ කේක් හදනවා. ඊට පස්සේ මං ඔක්කොම milk maid ඔක්කොම ටික ඇඩ් කරලා පස්සේ normal විදියට flour add කරා. මෙතනදී මං අහලා තියෙනවා පිටි ටික දැම්මට පස්සේ beat කරන්න එපා කියලා. මං දන්නේ ඇයි කියලා. ඉතින් ඒකින්ද මං හැන්දකින් තමයි mix කරේ. but මං කේක් එක හදලා ඉවරලා videos බලද්දි මං දකිනවා ගොඩක් අය beat කරනවා. ඉතින් මං මේ දෙකේ වෙනස දන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා නම් අනිවාර්යයෙන්ම යටින් comment එකක් දාන්න මොකක්ද එහෙම කරපුවාම තියෙන වෙනස කියලා.
ඊට පස්සේ ගෙදර කලරින් වර්ග 4ක් තිබ්බා. පාට 4කින් green, pink, red and blue. ඉතින් මම ඩිසයිඩ් කරා මාබල් කේක් එකට pink and green use කරන්න. ඉතින් මම කරේ අයිසිං හදපු කේක් එක බෝල්ස් දෙකකට වෙනම පාර්ෂලි වෙන් කරගෙන ඒ වෙන් කරගත්ත දෙකට කලරින් දාලා මික්ස් කරා ඉස්සලාම. ඊට පස්සේ මං කලරින් දාගත්ත කේක් මික්ස්චර් එක කේක් ට්‍රේ එකේ තැනින් තැන තමයි දැම්මේ. එතකොට රෙඩ් කලර්, පින්ක් කලර් එක තැනකින්, ග්‍රීන් කලර් එක තැනකින් ඊට පස්සේ මැදට නෝමල් බටර් මික්ස්චර් එක දාලා තමයි කේක් ට්‍රේ එකේ බේස් එක හැදුවේ. ඊට පස්සේ අන්තිමට එයා බබල්ස් ටික යන චුට්ටක් ගස්සලා අපි oven එකට දැම්මා. oven එක මේ විදිහට ප්‍රීහීට් වෙන්න දාලා තිබ්බේ. අපි විනාඩි 35ක් 180 degrees වලට බේක් කරගත්ත කේක් එක. ඉතින් මේ වෙද්දී කුකිස් ටික බැදලා ඉවරයි. ඉතින් මම ඒ ටික පැක් කරගන්න තමයි යන්නේ. ඔයගොල්ලෝ හිතනවා ඒ අපි දිනට කන්න මෙච්චර කුකිස් කියලා. ඇත්තටම මම මේ ගොඩක් හදාගත්තේ මගේ ඔෆිස් එකේ යාළුවන්ටත් ගෙනියන්නත් එක්ක. ඉතින් මේ වීක් එකේ වැඩට යද්දී අනිවාර්යයෙන්ම ඉතින් ශ්‍රී ලංකන් නිව් ඉයර් කියලා ට්‍රීට් එකක් විදිහට ඒගොල්ලන්ට මම කුකිස් ගිහිල්ලා දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. හරි ඉතින් අපි එකේ ග්‍රෑම් 500කට හදන්න පුළුවන් ඒ ගාන විතරයි. අනිත් ටිකත් හදලා දාමුද? මොනවද? හායි. ප්‍රෝටීන් එකක් හදන්න. අතන කිලෝ එකක් හදන්න තිබ්බේ. ෆස්ට් ටයිම් try කරන හින්දා මම ග්‍රෑම් 500 නෙද. කොකිස් එක කර වෙනවා. වැටේද මේක? ඉතින් ඔන්න ඔහොම තමයි අපේ සයික්ලෝන් එක දවස ගත වුණේ. ඉතින් හිතපු විදිහටම කුකිස් ටික බෙදගත්තා. සක්සස්ෆුලි මාබල් කේක් එකක් හදුවා ජීවිතේ පළවෙනි පාරට. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ වෙනද වගේ මගේ මේ day in life vlog එකත් enjoy කරන්න ඇති කියලා. ඉතින් ආයෙත් අලුත් vlog එකක් අරන් එනකන් ඔක්කොලාම පරිස්සමෙන් ආතෙරින් ඉන්න. මගේ වීඩියෝස් බලන්න ඔයගොල්ලෝ කැමති නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා තියාගන්න. එතකන් ගිහින් එන්නම්. bye.